ඔයාලා දන්නවද ඔයගොල්ලන්ගේ වාහනේ තියෙන ෆිල්ටර්ස් ගැන? ඒවා මොනවද වෙන්නේ කියලා? අපි අද එකතු වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ගේ වාහනේ තියෙන ෆිල්ටර්ස් ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න. උපුල්ලන් සීරසිංහ කියන්නේ රේසින් ලෝකේ අපි හැමෝම දන්න නම. අපි අද වාහනවල ෆිල්ටර්ස් ගැන කතා කරන්න උපුල්වන්න සම්බන්ධ කරගන්නවා. ඉතින් උපුල්ලා කොහොමද මේ දවස්වල? ඔය පහුගිය දවස්වල හරිම කාර්යබහුලයි දිගටම රේසින් තිබ්බා. මොකද අවුරුදු 5කට පස්සේ මෝටර් රේසින් පටන් ගත්තේ. ඉතින් අන්තිමටම ඝන සුපර් ක්‍රොස් එක තිබ්බේ. ඉතින් ඒකත් එක්ක දැන් ඊළඟ කටුකුරුන්දට ලෑස්ති වෙන්න තමයි ඉන්නේ. අපිට ආරංචි නා ඒක ජයග්‍රහණය කරා කියලා. ඉතින් අපිත් එක්ක ෂෙයා කරගන්නකො ඒකේ අත්දැකීමත්. ඔව් කිෂා මොකද මේ මෝටර් රේසින් කියන්නේ බොහොම හරිම ෂුවර් කරන්න බෑ රේස් එක දිනනකම්. නමුත් එදා 1600 අධිවේදී වාහනයෙන් පළවෙනි ස්ථානය දිනා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඔයගේ අත්දැකීමත් එක්ක වාහනවල ෆිල්ටර්ස් ගැන මොකද හිතන්නේ? ඔයගේ අදහස අපිත් එක්ක බෙදා හදාගමු. ඔයිසා ඇත්තටම මේ ෆිල්ටර්ස් කියන්නේ අපිට ඉතාමත් හරිම අපි හරි පරිස්සමෙන් තමයි මේ ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ. මොකද හේතුව අපි ගොඩක් වෙලාවට ෆිල්ටර්ස් ගත්තා අපි ගොඩක් පාවිච්චි කරන ඔයිල් ෆිල්ටර් එක. නමුත් ෆිල්ටර්ස් ಜಾති ගොඩක් තියෙන ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර්, ඊගාවට කැබින් ෆිල්ටර්, ඉතින් වගේ ගොඩාක් ෆියුල් ෆිල්ටර්ස්. නමුත් අපි ෆියුල් ෆිල්ටර්ස් and ඔයිල් ෆිල්ටර්ස් ගැන හරිම කන්සර්න් රේසින් කරනකොට. මොකද හේතුව අපි ඔයිල් ෆිල්ටර් එක ගත්තොත් ෆ්ලෝ එකයි ඔයිල් ප්‍රෙෂර් එකයි අපි තියාගන්න ඕනේ. මොකද හේතුව මම හිතන්නේ මේක නරඹන්නන්ටත් ගොඩක් අත්‍යවශ්‍ය වෙයි. මොකද ප්‍රෙෂර් එක තිබ්බොත් තමයි අපිට high RPM. මොකද අපි සාමාන්‍ය රේසින් කරනකොට අවම 6500න් 7000න් තමයි. මොකද ඒ කියන්නේ සාමාන්‍ය කාර් එකක් ඒ වගේ ජීවිතේට 6500ට යන්න බෑ. නමුත් අපි පටන් ගන්න 6500න් 7000න්. එතකොට ඒකට හොඳ ඔයිල් ෆ්ලෝ එකයි ඔයිල් ප්‍රෙෂර් එකයි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ එන්ජින් ධාරිතයේ තියෙන ස්පීඩ් එකට අමාරුයි එන්ජිම මේන්ටේන් කරගන්න. ඉතින් අපි ඒකට පාවිච්චි කරන ගොඩක් වෙලාවට ඔරිජිනල් හොඳ ෆිල්ටර් එකක්. ඒ කියන්නේ අපි දැන් මම ගත්තොත් මම පාවිච්චි කරන්නේ මම දැන් බහුතරයක් රේසින් පාවිච්චි කරන්නේ යූනියන් ජපාන් ෆිල්ටර් එක තමයි. යූනියන් ජපාන් ෆිල්ටර්ස් ගැන අපිට තවදුරටත් විස්තර කරන්නකෝ. ඇත්තටම යූනියන් ජපාන් එක ලංකාවට ගේන්නේ DSL සමාගම, ඒ කියන්නේ ඩග්ලස් සමාගම ගේන්නේ. ඉතින් මම හිතනවා මොකද මම මේක ඉස්සෙල්ලාම කිය යුතුයි DSL සමාගම මේ මෝටර රථ තරඟ වලට, ඒ කියන්නේ මෝටර් රේසින් වලට ලංකාවේ ලොකු දායකත්වයක් දෙනවා අවුරුදු ගාණක් තිස්සේ. ඒ කියන්නේ හැම අංශයෙන්ම. ඉතින් මම හිතන්නේ අනික දෙක තමයි ලංකාවට වැඩිම අමතර කොටස් ගන්න සමාගම DSL සමාගම. ඉතින් ඒ හින්දා යූනියන් ජපාන් ගත්තොත් අපි අතන මම ගත්තත් මගේ අනිත් තරඟකරුවන් ගත්තත් පාවිච්චි කරන්නේ ෆිල්ටර්ස්, ෆියුල් ෆිල්ටර්ස් තමයි අපි ගොඩාක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒවා අපිට මොකද ඔරිජිනල් ෆිල්ටර්ස් හොයාගන්න අමාරුයි. නමුත් ඒකට සමානම ඔරිජිනල් ෆිල්ටර් එකක් හැටියට අපි ගන්නේ යූනියන් ජපාන් ෆිල්ටර් එක තමයි. දෙවෙනි කාරණේ තමයි අපි ඒ නැතත් අපි ඒක පාවිච්චි කරන්නේ මොකද ඒක ඔරිජිනල් ජපනීස් ෆිල්ටර් එකක්. අනික ඒක OEM ෆිල්ටර් එකක්. right. එතකොට OEM කියන එකේ තේරුම තමයි නිෂ්පාදකයාගේ ෆිල්ටරේට සමානම ෆිල්ටර් එක. මොකද සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔක හරිම ලේසි පරණ කාර් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 40 50 කාර්. නමුත් ඒ කාර් වලට ඔරිජිනල් බඩු හොයාගන්න බෑ. එතකොට ඒකට ගන්නේ OEM බඩු තමයි ගන්නෙ. එතකොට ඒ කියන්නේ නිෂ්පාදකයාගේ පළවෙනි නිෂ්පාදකයාගේට සමාන අයිටමයන් තමයි ගන්නෙ. ඔබතුමාගේ අත්දැකීම් අපි ගොඩක් දේවල් දැනගත්තා, ගොඩක් අදහස් ෂෙයා කරගත්තා. බොහොම ස්තුතියි අපිත් එක්ක අද එකතු වුණාට. ඔකේ බොහොම ස්තුතියි මාව මේකට සම්බන්ධ කරගත්ත එකට. මොකද හේතුව මම හිතනවා අපිටත් මේ වගේ අවස්ථාවක් ලැබෙනවා, හැමතිස්සෙම ලැබෙනවා. නමුත් යූනියන් ජපාන් ගැනම කතා කරන්න ලැබිච්ච එක ගැන ගොඩක්ම ස්තුතියි. මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. වාහනේ ජපාන් නම් හරිම ෆිල්ටර්ස් යූනියන් ජපාන්. එකම අලෙවි නියෝජිතයා වන DSL අපෙන් ISO තත්ත්ව සහතිකය ඇති හොඳම ෆිල්ටර්ස් යූනියන් ජපාන් ෆිල්ටර්ස්.